ක්‍රිකට් නිලවරණය අවසන්. උණුසුම තාම පහව ගිහින්නේ. කැබිනට් හමුවේදී ඒ පිළිබඳ නැවත මතුවීම පත්තර ගණනාවක් වාර්තා කරනවා. අපි පළමුව බලමු අද පත්තරේ වාර්තා කරන ආකාරය. දන්නවද මේ පිළිබඳව දැඩි ලෙස කතා බහට ලක් වෙලා තිබෙනවා. අර්ජුන රණතුංග පාර්ශ්වයේ පැත්තෙන් තමයි දැඩි ලෙස කැබිනට් හමුවේදී මේ පිළිබඳව අවධානය යොමු කරලා තියෙන්නේ. ක්‍රිකට් සභාපති ධූරය ගැන අර්ජුනගෙන් ජනපතිට පැමිණිල්ලක් ලියන්නේ චාමර සම්පත්. ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය පිළිබඳ පැන නැගී ඇති ප්‍රශ්නය निराකරණය කර දෙන ලෙස වඩාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කැබිනට් මණ්ඩල හමුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව අද පත්තරයට වාර්තා වෙනවා. බුකී ව්‍යාපාර පවත්වාගෙන යන බැවින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීම සඳහා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා සහභාගී නොවන බවත් ඒ වෙනුවෙන් ජයන්ත ධර්මදාස මහතා සහභාගී කරවන බවත් අර්ජුන රණතුංග අමාත්‍යරයා මේදී පෙන්වා දී තිබෙනවා. ඒකම පත්තරේ වාර්තා කරනවා මෙම ක්‍රියාව හේතුවෙන් ජාත්‍යන්තරය තුල රට අපකීර්තියට පත්වන බවත් එබැවින් වහාම මේ ප්‍රශ්නේ විසඳා දෙන ලෙසත් රණතුංග අමාත්‍යරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතයි කියලා පත්තරේ වාර්තා කරනවා. මේ ගැන රිවිර තබන සටහන මේ විදිහටයි ශීර්ෂ පාඨයට ඇවිත් තිබෙන්නේ. අර්ජුනගෙන් තිලංගට දැඩි වාග් ප්‍රහාරයක් ලියන්නේ සුජිත් කෝනාර. ඊයේ පෙරවරුවේ පැවති කැබිනට් හමුවේදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් නියෝජ්‍ය කතානායක සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතාට දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කොට තිබෙනවා. ඒකම පත්තරේ වාර්තා කරනවා මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සැසිවාරයන්ට සහභාගී වූද වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා ඒ කිසිදු සැසිවාරයකට සහභාගී නොවීම ශ්‍රී ලංකාවට මහත් අපකීර්තියක් බවත් අර්ජුන රණතුංග මහතා මෙහිදී පෙන්වා දී තිබෙනවා. අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත්තේ මේ රටට මෙන්ම රටේ ක්‍රිකට් ක්‍රීඩාවටද බරපතල හානියක් බවත් ඒ නිසා එම ප්‍රශ්නේ විසඳීමට වහාම මැදිහත් වන ලෙසත්ය. ඒ අතරතුරේදී ඒ පිළිබඳව තවත් එහාට ගිහිල්ලා මව්බිම තබන සටහන මේ තිලංග ගැන තීන්දුවක් ගන්න ජනපති දයාසිරි අර්ජුන හමුවක්. එමයි මව්බිම පත්තරේ වාර්තා කරන්නේ. වත්මන් ක්‍රිකට් සභාපති තිලංග ස්මෘතිපාල මහතා එම තනතුරට පත්වීමට පෙර ක්‍රිකට් නිලවරණ සමයේදී මතුව තිබූ ප්‍රශ්නයක් වූ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ඔහුව ප්‍රතික්ෂේප කරන්නේ යන කාරණය ඊයේ පැවති රජයේ කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී උණුසුම් මාතෘකාවක් වූ බව වාර්තා වෙනවා. ශීර්ෂ පාඨය දීලා තියෙන්නේ තිලංග ගැන තීන්දුවක් ගන්න ජනපති දයාසිරි අර්ජුන හමුවක් කියලායි. ඒ අතරතුරේදී සිංහල දමිළ විවාහයන් එතකොට ඒ ජාතීන් අතර විවාහයන් නැවත නැවත මතුවීම පිළිබඳව අවධානයක් යොමු වෙනවා. ඒ උතුරේ ආණ්ඩුකාරවරයා උතුරේ මහ ඇමතිවරයා දැක්වූ අදහස් එක්ක අද මව්බිම ප්‍රධාන ශීර්ෂයට අරගෙන ඇවිත් තිබෙනවා. උතුර දකුණ යා කරන්න සිංහල දෙමළ විවාහ කරවන්න යෝජනාවක් වවුනියාවේ මාධව වාර්තා කරන්නේ. ඒ පිළිබඳ වැඩිදුර වාර්තාව මෙන්න දෙමළ සිංහල ජනතාව අතර අන්තර් විවාහ සම්බන්ධතා ගොඩනගා ගැනීම පිළිබඳ උතුරේ ආණ්ඩුකාර රිජිනෝල් කුරේ මහතාත් උතුරු පළාත් ප්‍රධාන ඇමති සී.වී. විග්නේශ්වරන් මහතාත් උතුරේ ජනතාව වෙත අලුත් අදහසක් ඉදිරිපත් කොට තිබෙනවා. ආණ්ඩුකාර රිජිනෝල් කුරේ මහතා එම ධූරයේ වැඩබාර ගැනීමේ අවස්ථාවට සහභාගී වෙමින් පැවසුවේ උතුරේ දෙමළ ජනතාව හා දකුණේ සිංහල ජනතාව අතර අන්තර් විවාහ සිදු කර ගැනීම වෙනුවෙන් දැන් කාලය එළඹ ඇති බවයි. ඒකම මේ වෙලාවේදී කියලා තියෙනවා තමන්ගේ දරුවන් දෙදෙනාත් සිංහල කාන්තාවන් විවාහ කරගෙන තියෙනවා කියලා විග්නේශ්වරන් මහ ඇමතිවරයා අන්තර් විවාහ සිදු කර ගැනීම ගැටලුවක් නොමැතිවත් දෙමළ ජනතාවට හිමි අයිතිවාසිකම් ඊට පෙර ලබා දිය යුතු බවද ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළා තියෙනවා. එතනටත් පොඩි එකක් දාලා තමයි නතර කළා තියෙන්නේ විග්නේශ්වරන්. අන්තර් විවාහ සිදු කර ගැනීම ගැටලුවක් නොමැතිවත් දෙමළ ජනතාවට හිමි අයිතිවාසිකම් ඊට පෙර ලබා දිය යුතු බවද ප්‍රධාන අමාත්‍යවරයා කියලා තියෙනවා. මයිතන්නේ ත්‍රස්තවාදී අවසන් වුණයින් පස්සේ සියලු දෙනාම එකම රටක එකම ශ්‍රී ලාංකිකයන් විදියට ජීවත් වෙමින් තියෙනවා නේද? අපි ඊළඟ කතාවත් මව්බිම් පත්තරයෙන් උපුටා ගෙනෙමු. මෙන්න කතාවක් අර සාග් තරංගාවලිය අතරතුර වෙච්ච සිද්ධි දැන් එකිනෙක එනවා. අතුල් පිටු වාර්තා අතරෙත් එකක් තියෙනවා ප්‍රධාන පිටු වාර්තා අතරෙක දැන් කියලා ඉන්නම්. නිලධාරී ලැයිස්තුවට දාලා හේමසිරි බැංකුව රියදුරත් සාග් අරන් ගිහින්
එහෙමයි ලියන්නේ. ඉන්දියාවේ පැවති 12 වෙනි දකුණු ආසියා ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව හරහා නිලධාරීන් යයි සහභාගී වූ පිරිස අතර සැබවින්ම නිලධාරීන් ගණයට අයත් නොවන අනවශ්‍ය පුද්ගලයන් සිටි බවට තොරතුරු හෙළිදරව් වෙලා තිබෙනවා. ඊට එක් උදාහරණයක් ලෙස ජාතික ඔලිම්පික් කමිටුවේද සේවය නොකරන බැංකුවක රේදුරෙක් සාග් සංචාරය සඳහා සඳහන් කළ හැකි කියලයි පත්තරේ නම් වාර්තා කරලා තියෙන්නේ. මොනවද කියලා හොයලා බලන්න වෙයි නේද? ඒ වගේ කාරණා වරින් වර මතුවලා එන අතරතුරේදී ඊළඟට අපි සෝදානම් දිවයින පත්තරේ පැත්තට අවධානය යොමු කරන්න. බර්ලිනේදී එමානුවෙල් සුරේන්ද්‍රන් මංගල හමුවෙති. ලියන්නේ කීර්තිවර්ණ කුලසූරිය. විදේශ කටයුතු ඇමති මංගල සමරවීර මහතා ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායක එමානුවෙල් දේවගත සහ එහි ප්‍රකාශක සුරේන්ද්‍රන් අතර බර්ලින් නුවර මැරියට් හෝටලයේදී සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වෙනවා. සාකච්ඡාවක් පවත්වලා තියෙනවා කියලා වාර්තා වෙනවා කියලායි පත්තරේ ලියන්නේ. ඒ අතරේදී දිගටම ඇදෙන එක්නැලිගොඩ සිද්ධිය කාලාන්තරයක් තිස්සේ ඇදෙනවා. මහා මැතිවරණය ලං වෙන වෙලාවේ මේ දැන් අල්ලනවා මේ දැන් අල්ලලා කියනවා වගේ තමයි පෙන්눔 කළේ. මහා මැතිවරණය අවසන් වෙලා 6 මාසයක් ගත වෙලා තාමත් ඇදෙනවා. මොනවද දන්නවද දැන් අධිකරණයේ රාජ් පොලිසියට කිව්වේ? එක්නැලිගොඩ සිද්ධිය කඩිනමින් අවසන් කරන්න හෝමාගම මහේස්ත්‍රාත් රාජ් පොලිසියට දැනුම් දෙයි. සමන් ගමගේ ජයසිරිකාරීව සම්වාර්තාව. ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධිය පිළිබඳ කෙරෙන විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස රාජ් පොලිසියට දැනුම් දුන් හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙම නඩුවේ සැකකාර යුද හමුදා බුද්ධි නිලධාරීන්ට අප ලබා දීම පිළිබඳ තීන්දුව ලබන මාර්තු 8 වෙනිදා ප්‍රකාශ කරන බවත් එදින දක්වා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඊයේ දවසේදී නියෝග කර තිබෙනවා. ඒ අතරේ ඥානසාර හාමුදුරු සෑහෙන කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත වෙලා අප ලබා ගැනීම ඊයේ දවසේදී වාර්තා වුණා. අද පත්තරයේ ගැන තබන සටහන මේ. ඥානසාර හිමිට අප ලැබෙයි. පිළියන්දල දායරත්නයි ලියන්නේ. අතුරුදන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගල්ගොඩ අත්තේ ඥානසාර හිමි කොන්දේසි සහිතව රුපියල් ලක්ෂ 2ක ශරීර අපමත නිදහස් කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කරනවා. ඒ අතරේ මේ දවස්වල GMO එක රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හරියට ඒ අයට වැඩ විවිධ චෝදනා එල්ල වෙනවා. ඒවට ප්‍රතිචාර දක්වන්න ඕනේ. ඒ අතර විරෝධතා පවත්වනවා. ඊයේ බදුල්ලේදී බදුල්ල නියෝජනය කරන අමාත්‍යවරයෙක්ට විරෝධතාවයක් පළ කරා. ඉන්නතුරුව බදුල්ලේ ජනතාව ඒ විරෝධතාවයට විරෝධය පළ කරමින් තවත් එකක් පැවැත්තුවා. දෙක හැප්පෙන්න ගිය එක පොලිස් නිලධාරීන් මැද්දට ඇවිල්ලා දෙපැත්තකට කළා. හැප්පිල්ල පිළිබඳව ඊයේ ගොඩක් කතා වුණා. ඇමති හරීන්ගේ ප්‍රකාශයට විරුද්ධව ඌවේ වෛද්‍යවරු උද්ඝෝෂණයක චාරූපයක් තියෙනවා පොඩියට. ඒ උද්ඝෝෂණ අවස්ථාවේ පොලිසිය මැදිහත් වෙලා බේර ගන්නට දරන උත්සාහය. ඒ අතරතුරේදී හරින් නැවත කියනවා මා කී දේ වැරදි කියා මා හිතන්නේ නැහැ. GMO එක රාජ්‍ය වෛද්‍යවරු විරෝධතාවයක් පළ කරනවා. බදුල්ලේ ජනතාව විරෝධයට විරෝධය පළ කරනවා. නැවත මාධ්‍ය හමුවක් පවත්වනවා. හරින් ප්‍රනාන්දු මාත්‍රයා පවත්වලා කියනවා මා කියප එක වැරදියි විශ්වාස කරන්නේ නැහැ කියලා. මෙන්න වැඩිදුර වාර්තාව. අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පසුගියදා කළ ප්‍රකාශයකට විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද විරෝධතාවක නිරත වූයේ බදුල්ල මහරෝහල ඉදිරිපිටදී. හරින් ප්‍රනාන්දු මැතිතුමා ප්‍රකාශ කර සිටියා සීපාගේ උසව හා සම්බන්ධව අපි අදහස් ප්‍රකාශ කිරීමේදී අපේ සභාපති රේවරයා අනිත් නිලධාරීන් ජඩේන් වශයෙන් ප්‍රකාශ කර සිටියා වෘත්තීය වේදීන්ට මේ ආකාරයට ආමන්ත්‍රණය කිරීම කොහෙත්ම අමාත්‍යවරයෙකුට තබා සාමාන්‍ය පුදුරට වටින්නේ නැහැ. එම අවස්ථාවේදීම තවත් විරෝධතාවයක් ඒ අසල ආරම්භ කර තිබුණේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපතිවරයාට විරුද්ධවයි. ඔවුන් අනෙක් මතයක් දරන විරෝධතාව දෙසට යාමට ගත් උත්සාහයේදී උණුසුම් තත්වයක් ඇතිබුණා. පොලිසිය මාර්ගය අවහිර කර දෙපාර්ශ්වය වෙන් වශයෙන් තබා ගැනීමට උත්සාහ කළා.
පාදෙනිය කියන මේ පාදර වෛද්‍යවරයා අද මේ ගම්මානවල ඉන්න අහිංසක පුංචි වෛද්‍යවරු ටික ඒකාබද්ධ කරගෙන මේ රට විනාශ කරන මාවතකට ගෙනියන්නේ. පාදෙනිය කියන පාදඩ වෛද්‍යවරයාගේ මම්මුලාවට අහු වෙන්න එපා. මේක මහින්ද රාජපක්ෂගේ සාතිකයේ එල්ලිලා නැවත මේ පාදෙනිය හදන්නේ මේ රට වෙනස් කරන්න. මෙම තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා අමාත්‍ය හරීම් ප්‍රනාන්දු මහතා අද පස්තුරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳපා තිබුණා. මං කිව්වේ පාදිනිය දේශපාලනය කරනවා, පාදිනිය පාදඩ වැඩ කරනවා කියන එක. ඒක මගේ වචන ස්වරූපේ මම දකින්නේ වරදක් කියලා මම තාමත් ඒ ස්ථාවරය තුලම ඉන්නවා. දැන් හෙට අනිද්දා තව ඇමතිවරයෙක් කිව්වොත් ඒ ඇමතිවරයෙක් එක්කත් එල්ලෙන්න හදනවා. මට දුන්නේ සිග්නල් එකක්. සිග්නල් එකක් පමණයි දුන්නේ කියලායි කියන්නේ. එල්ලෙන්න හදනවා කියලා කියනවා. එල්ලෙන හැටි විරෝධතා දක්වන හැටි තවදුරටත් අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන්කම ලැබෙයි. ඒ අතරේ රිවිර පත්තරේ මෙහෙම ලියනවා. මහා බැංකුව අධිපති හෙට කෝප් කමිටුවට රුචිර දිලාන් සුරේකා නිල්මිනි වාර්තා කරන්නේ. ශ්‍රී ලංකා මහා බැංකුවේ බැඳුම් කර නිකුත් කිරීමේ සිද්ධියට අදාළව මහා බැංකුව අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු බලධාරීන් හෙට දිනේ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාව හමුවට කැඳවීමක් කර තිබෙනවා. මිහින්තලේ කතන්දරයක් ඝාතනයක් පිළිබඳව කෙනෙක් අත්අඩංගුවට ගැනීමක් ඒ කෙනාට දේශපාලන සැබඳියාවක් මිහින්තලේ ඝාතනයට ඇමතිගේ ආධාරකරු අත්අඩංගුවට ලියන්නේ ගයන් ගාල්ලගේ මීට මාස 6කට පෙර මිහින්තලේ ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උතුරු මැද පළාතේ කැබිනට් අමාත්‍යවරයෙකුගේ ආධාරකරුවෙකු මිහින්තලේ පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2015 අගෝස්තු 20 වන දින විමල් ගුණතිලක නැමැති අය ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස මොහු අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ. පත්තරේ විස්තරයේ අනිත් ශිෂ්‍ය පාඨ අපි බලන්නේ මේ විරාමයෙන් අනතුරුවයි.